හරි යාළුවනේ මේ මං අද ගෙනල්ලා තියෙන්නේ පොඩ්ඩක් මේක වැදගත් වීඩියෝ එකක් මේ දවස්වල යනවා මේ ලින්ක් එකක් කියන්නේ මේ මොබිටෙල් ඩයලොග් ඒ වගේ data ලින්ක් එකක් යනවා මේ දවස්වල හැමෝටම මේක ෂෙයා කරනවා කට්ටිය මේක ඇත්තට මේක එපා මේක ස්කෑම් එකක් මේක මේ ෂෙයා ගන්නත් එපා මේකට යන්නත් එපා මොකද මේ දැන් මේකෙන් අපි මොබිටෙල් හරි ඩයලොග් හරි වෙබ්සයිට් එකකට හොම ගියාම මෙතන මේ තියෙන එකකින් මේ වගේ අපිට එනවා මේක. ඒතකොට අපි දැන් මෙතනින් යනවානේ. මේ ගොඩක් දන්නේ නැති කට්ටිය කරනවා මේ වැඩේ. හරිද? මේක ඇත්තට මේක බොරු වැඩක් අනික හවදයක් මේක දාන එක. හරිද? මේ ඊට පස්සේ ඔය වගේ ඔමෝම යනවා මේ මෙතනින් මේ උඩ ඔය තියෙන එතන GB හම්බෙනවා වගේ පොඩි බොරු වැඩක් කරනවා මේ ටික ඔමෝම යවන්න ඕනේ. ඔය වගේ මේ කට්ටිය මේකක් දාලා ඊට පස්සේ අපි යනවානේ ඊට මේ වගේ ඔය දෙනවා ඊට පස්සේ මෙතන එක්කෙනෙක් මේ මැසේජ් කරන විදිහට මැසේජ් කරනවා. ඒතර මේ මෙතන අපේ ෆෝන් නම්බර් එක යවනවානේ. ඒතර අපේ ෆෝන් නම්බර් එක යවුවහම ඔකේ මෙතන ප්‍රශ්න නැහැ. හරිද? ඔය වගේ අපිට එනවා ඔය වගේ මැසේජ් යවන්න එනවා කෙනෙක් එක්ක අපි සම්බන්ධතාවයක් කරනවා මේ කතා කරනවා විතර. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔන්න ඕකෙන් තමයි ඔයාලට හැමෝටම එන්නේ මේක. දැන් මෙතන මේ තියරනේ share with 4 groups and 8 friends කියලා. ඒතර මෙතන group 4කටයි යාළුවෝ 8 දෙනෙක්ටයි මේක share කරන්න කියලා කියනවා. ඒතර දැන් මේක අපි share කරා කියන්නකෝ. දැන් මම share කරන්නේ බලා ගන්න පුළුවන්. මෙතන දැන් අපි මේක යවුවට පස්සේ දැන් මේ වගේ ඔහොම share කරන්න කියනවා. හරිද? ඔක ඔය වගේ share කරන්න කියනවා. එතකොට මේ මෙතන මේ තියෙන නේද මේ 150ක් දැන් මේ වුණා. ඔය වගේ 100ක් ගියාම මෙතන කන්ටිනියු දෙන්න එනවා. ඊට පස්සේ හරි මේ දැන් මම මේක ෂෙයා කරගත්තා. මේක දැන් මම ෂෙයා කළා. මෙතන මේ ඔයාලට පෙන්වන්න ඕනේ ඉඳන් මම ෂෙයා කරගත්තා මේක. මේ කිසිම කෙනෙක්ට මේ ෂෙයා කරන්න එපා. දන්නේ නැතුව කවුරු හරි මේ දේ කරොත් එහෙම ලොකු ප්‍රශ්නයක් තමයි වැටෙන්න වෙන්නේ. දැන් මෙතන මම කන්ටිනියු දුන්නා. හරිද? ඊට පස්සේ මේ වගේ ආයෙත් වගේ වැටෙනවා. ඊට verify now කියලා කරනවා. ඊට දැන් අපි මෙතන verify කරනවානේ. එතකොට දැන් මෙතන අපේ ෆෝන් නම්බර් එක ගන්නවා. හරිද? එහෙම ගැහුවට මෙතන අවුලක් නැහැ. මොකද යාළුවට අපි දෙයක් ගන්න කෝඩ් එක ඕනේ. හරි. ඔන්න මම දැන් යවුවා. මෙන්න මෙතන තමයි තියෙන්නේ. මේ තියෙන ස්ටෙප් එකක් මෙයාලගේ පේනව නේද? මේ මෙතන මේ කෝඩ් එක මෙයාලා මේ ලින්ක් ඩිවයිස් එකක් විදිහට අපේ WhatsApp එකට මේ වගේ කෝඩ් එක යවන්න කියලා කියනවා. හරිද? මෙයාලගේ පෙන්නන විදියක් තියෙනවා ඒක මේ වගේ තියෙනවා. මෙයාලගේ පෙන්නන එකක් තිබ්බා කොහේ හරි එක පෙන්නුවා මට මතක විදියට. මේ තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි වෙන්නේ. මෙන්න මේකෙන් වෙන්නේ එයාලා අපේ WhatsApp එකට log වෙනවා. මේ වගේ මේ ලින්ක් ඩිවයිස් එකක් විදියට මෙන්න මේ වගේ ස්ටෙප් එක තමයි මෙයාලා කියලා දීලා තියෙන්නේ. මේකේ මේ කිසිම හේතුවකට මේක කරන්න එපා. මේකෙන් වෙන්නේ තමන්ගේ ෆෝන් එකේ WhatsApp එක තව කෙනෙක්ට log වෙන්න පුළුවන්. මේකෙන් ලින්ක් ඩිවයිස් එකක් විදියට මෙයාලා ලැප්ටොප් එකකින් හරි මොකක් හරි එකකින් මෙයාලා log වෙනවා මේකට. මෙන්න මේ වගේ තමයි වෙන්නේ. මේක කිසිම හේතුවකට ෂෙයා කරන්නත් එපා. මේ බොරු වැඩ මේක ෂෙයා කරන්නත් එපා. ෂෙයා කරලා හදිස්සියවත් මේක නොදන්න කෙනෙක් මේක කරොත් එයා ලොකු ප්‍රශ්නයක තමයි වැටෙන්නේ. ඒකින්ද මේක ෂෙයා කරන්න එපා කාටවත්. ෂෙයා කරන අයටත් කියන්න. එතරයි වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් එකක් දාලා ෂෙයා දාලා කමෙන්ට් එකක් දෙන්න. එහෙනම් මම අදට ගිහින් ඉස්සෙල්ට